බද්ද මොනවද ඉන්නේ? බත් තියෙනවා, නූඩල්ස් තියෙනවා, පරිප්පු තියෙනවා, කුකුල් මස් තියෙනවා, අඹ හොදි තියෙනවා. තව බේතම් පොඩ්ඩ මොනවද? බෝංචි. මේක මොනවද? කොච්චි ඩයිට් එක. බයිට් බොන්න තියෙන්න බෑකෝ කොච්චි රට ලුණුද? ලුණු දැම්ම? ලුණු දාලා. කොළ බැලුවා නැද්ද? කොළ මේ තියෙනවා මේ තියෙන. මොන කොළද? ඒ සලාද කොළ ඔය කතාවද බෑ? ඒ කොළනේ ඉතින් ඇහුවේ ඔය කොළ තමයි තියෙන්නේ. ඔය උයලා නෙමෙයිනේ කොහෙන් හරි ගෙන අපි ගන්නේ. ඔව් වැඩ කරන් ගියාවින් ගෙනාවේ. මේක අල්ලගෙන කන කහන. හා? ඔය තිය හතෙන් තිය. කන මොකද කියේ? කන්න නැද්ද? මම කනවා. අරන් එනවද? ඔව්. එපා ඥාස් ගාගෙන එහාට ගන්න ඉතින් මං කොහෙන්ද වාඩි ගන්නේ. එහා පැත්තෙන් එන්න. අතයක් බෑග් එක අයින් කරගෙන ගියොත් බෑග් එකේ නෑ මොනවාද මගුලක් අහන්න. නැත්තයි ඉතින්. නූඩල්ස් කන්න. එයාට නූල්ස්. ඉතින් මට ටිකක් දාන්නකෝ. ඒ දින දාලා. ඇස් පේන්නේ නැද්ද? සලාද. දානවා අන්නාසි කැලේ දෙක තුනක්. ඒව යට දාගෙන හොර ගෑනි බිත්තරත් ඇති බව. ගෑනි. බිත්තරත් ඇතිව තරකිද. අනිවාර්යෙන් ඇති. නෑ අවුස්සන. නෑ අනිත් පැත්ත දාන්න නූල් යට උඩ ගන්නවා. බිත්තරයක් තියෙනවා. මට හැමදාම බත් ගෙනහල්ලා එයා නූඩල්ස් කනවනේ. මස් කෑල්ල පව් කියලා දැන් මගේ කන මස් නැද්ද? මම කියන්නේ මොනවද ඉන්නේ ඒකේ හොදි? දැන් එකපාරක් කිව්වේ හුනේ නැද්ද? මොනවද ඉන්නේ අඹ හොදිද මොනවද අඹද? අනේ පරිප්පු දෙනවා. සලාද වල තක්කාලි මොකද? කන්න. ආයි යාළුවනේ අපි කනවා දැන්. ඔයගොල්ලෝ කාලාද? අපි නම් දැන් කන ගම. අද ගෙදර ඉුවේ නෑ අද වැඩ කරන තැනින් බතුයි නූඩල්ස් වෙගෙනා. ගෙදර ඉුවේ නෑ කිව්වා. අන්නාසි. කන්නේද? බලන් ඉන්නේ. කාටද කිව්වේ? මටද? නැත්නම්